මේ ආණ්ඩුව පත්වනේ විප්ලවයකින් නෙවෙයිද? නැත්නම් මේ ආණ්ඩුව පත්වනේ විප්ලවයකින්ද? නැත්නම් මේක විප්ලවී ආණ්ඩුවක්ද? මෙන්න මෙහෙම සාකච්ඡාවක් මතුවුණා විශේෂයෙන්ම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයාගෙන්. ඔහු මේ කීප විටක් ඔහුගේ වීඩියෝ සහ මේ ඊයේ පැවති මේ Zoom සංවාදයේ තුලත් මතු කරපු දෙයක් තමයි මේ ආණ්ඩුව කියලා කියන්නේ විප්ලවීය ආණ්ඩුවක් නෙමෙයි කියලා. එතකොට මේ ඔහු මේක මතු කරෙත් ඔහුගේම අදහසක් නොව වෙනත් කෙනෙකුගේ අදහසක් විදිහට. නමුත් ඒ නියෝජනය කරන බවකුත් තිබුණා. කොහොමුණත් දැන් අද මම ටිකක් මේක කල්පනා කරා. එතකොට දැන් මේ විප්ලවීය ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා අපිට මුලින්ම මේකදී බලන්න වෙනවා. මොකද්ද මේ විප්ලවීය ආණ්ඩුවක් කියලා කියන්නේ? දැන් මොකද ඒ කියන්නේ මොකද්ද මේ විප්ලවය කියන්නේ කියලා. දැන් විප්ලවය කියලා කියන්නේ පරණ දේ වෙනුවට අලුත් දෙයක් පැමිණීම. ඉතින් ඒ කියන්නේ මේ සමාජ දේශපාලන ආර්ථික ව්‍යුහයන්ගේ වෙනසක් අපේක්ෂා කිරීම තමයි මේ විප්ලවය අපේක්ෂා කරනවා කියලා කියන්නේ. ඉතින් මේක සමහර අය අවි මේකට ගාව ගන්නවා, මේ අවි දරාගෙන ගිහිල්ලා මේ මොකක් හරි මේ රාජ්‍යයක්ම පරාජය අත්පත් කර ගැනීමක් වගේ දෙයක් පිළිබඳව. නමුත් එහෙම දෙයක් නෙමෙයි. පරණ දේ වෙනුවට නව දෙයක් ඉදිරිපත් වී කිරීම තමයි ඉතින් අපිට සරලව මේ විප්ලවය කියලා කියන්න පුළුවන් කියලා මම හිතන්නේ. ක්ෂණ විප්ලවයේදීත් ඉල්ලන්නේ මේ ගොවියන්ට ඉඩම්, ඊට පස්සේ පාන්, මේවා නිල්ලන්තොට මේවා. එතකොට මේ මෙන්න මේ වගේ ඒවායින් තමයි මිනිස්සු එක රාශී වෙන්නේ. එතකොට ඒක තමයි සමාජ විප්ලවයක් දක්වා අරගෙන යන්නේ. කියන්නේ රාජ්‍ය බලය උමාරු වීමක් දක්වා අරගෙන යන්නේ එවැනි ඉල්ලීම් තුලින් තමයි. එතකොට මේ විදිහට දැන් මෙන්න මේ කියන්නේ මේවා අවිභාවිතා වීම පිළිබඳව ඒ තරම් සරිකලමත් වෙන්න අවශ්‍ය නැහැ මේ විප්ලවය කියන එකේදී. ඉතින් ඒකතර විරෝධතා අරගල මේ වගේ ඒවා අපි දරන්නේ නැති වුණත් වෙන්න පුළුවන්. ඉතින් විප්ලවය කියලා මේක ගොඩක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ಭಾರತය වගේ ගත්තත් අපි දන්නවනේ. ඉතින් ಭಾರතයේත් අහිංසා විප්ලවයක් කියලා කියනවා. ඒලතර ලංකාවේ 56 විප්ලවය කියලාත් කියනවනේ. 56 දිත් විප්ලවයක් සිදු වුණා කියලා කියනවනේ. ඒතර මෙන්න මේ අර මේ සමාජ ආර්ථික දේශපාලන වශයෙන් යම් වෙනසක් බලාපොරොත්තු වීම තමයි මේ අපිට විප්ලවය කියලා කියන්න පුළුවන්. ඉතින් ලෝකෙත් ඔය දැන් විශේෂයෙන්ම ඔය අපවර කමියුනිස්ට් මොනවාරි ඒ අදහසෙන් තීච්ච ඒවා අපව යම් ධනේශ්වර ඒකට මාරු වීමත් විප්ලවයක් විදිහට හඳුනන්න පුළුවන්. ඒක අර ඒ පැත්තටම වෙන්න ඕනේ. ඒක අනිත් පැත්තටත් වෙන්න පුළුවන්. ඒකට ඒ වේදිත් සාමාන්‍යයෙන් මිනිස්සු මැදිහත් වෙලා තම දැන් චෙකොස්ලෝවියා, පෝලන්තය මේ වගේ රටවල් ගත්තත් ඒගොල්ලෝ මේ අර කමියුනිස්ට් එකේ ඉඳලා මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට මාරු වීමක් තිබ්බා. ඉතින් ඒවත් විප්ලව කියලා අපිට ගන්න පුළුවන්. එතකොට දැන් මේ විප්ලවය කියලා කියන්නේ මෙන්න මේ වගේ අදහසක් කියන එක තමයි මුලින්ම කියන්න ඕන. එතකොට බලමු දැන් ලංකාවේ සිද්ධ වෙච්ච මොකද ලංකාවේ සිද්ධ වුණා දැන් එක තිබ්බ 76 වසරක සාපේ කියලා තිබුණා. ඊට පස්සේ හොරු වංකොල්ලකාරෝ මේ වගේ පිරිසක් අතේ මේ රාජ්‍ය බලය වසර ගානක් තිස්සේ තිබුණා කියලා තිබුණා. ඊට පස්සේ ඒගොල්ලෝ රට බංකොලොත් කරා කියලා තිබුණා. ඊට පස්සේ මිනිස්සුන්ට ජීවත් වීමේ පරණ විදිහට ජීවත් වීමේ හැකියාවක් නොමැති තත්වයකට රටපත් වුණා. එතකොට මේ අවස්ථාවේදී මිනිස්සු පාරට ඇවිල්ලා එළියට ඇවිල්ලා ගෝල්ෆ් රේස් එකට ගිහිල්ලා ආදී විවිධ විදිහට මෙන්න මේ පාලන ක්‍රමය වෙනස් කිරීමේ අදහසින් මැදිහත් වීම සිද්ධ කරා. එතකොට ඒක විවිධ විදිහට සිද්ධ වුණා. ඒක අරගල විදිහට සිද්ධ වුණා. ඒ වගේම ඡන්දයක් විදිහට සිද්ධ වුණා. දැන් ඒ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවෙත් මුළු රටක්ම උතුරු නැගෙනහිර හැමෝම එකතු වෙලා සදිශාවෙම එකතු වෙලා මේ විප්ලවීය අදහසක් තමයි මිනිස්සුන්ට තිබ්බේ. කියන්නේ මිනිස්සුන්ට තිබුණා විප්ලවීය අපේක්ෂාවක්. මෙන්න මේ පැවති පාලන තන්ත්‍රයේම
මේ 225ම එපා කියලා. ඒ 225ම එපා කියලා කියන්නේ මෙන්න මේ තිබිච්ච සියල්ල වෙනුවට එමන අලුත් දෙයක්. එතකොට දැන් මෙන්න මේ ඒක අරගෙන එන්න තමයි මිනිස්සුන්ට උවමනාව තිබුණේ. ඒකට හැමෝම මිනිස්සු දායක වුණා. හැමෝම මිනිස්සු මැදිහත් වුණා. ඉතින් ඒක තමයි විප්ලවීය මොහොතක් කියලා කියන්නේ. එතකොට අන්න ඒක කොහොමද බාරගන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් දැන් අපි දන්න රනිල් වික්‍රමසිංහ යම් මොහොතක බලය ලබා ගත්තට මිනිස්සු ඒකට එකඟුන්නේ නැහැනේ. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේ ගෑස් දෙන්නම්, ලයිට් දෙන්නම්, පෙට්‍රල් දෙන්නම් කියලා ආවට මේ ඇත්තටම යම් ප්‍රමාණයක් එයා ඒ දේවල් දුන්නත් එක්ක නමුත් මිනිස්සු ඒකෙන් තෘප්තිමත් වුණේ නැහැ. මිනිස්සුන්ට ඕන වුණා මේක වෙනස් කරන්න. මේක සම්පූර්ණයෙන් අලුත් කණ්ඩායමක් අතකට අලුත් පිරිසක් බලයට ගේන්න මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා. ඒ විප්ලවය කරන්න මිනිස්සුන්ට උවමනාවක් තිබුණා. අන්න ඒක තමයි ඒකට ඒ විදිහට තමයි ඡන්දෙනුත් මේ ආණ්ඩුව බලයට පත් කරේ. එතකොට මේ ආණ්ඩුව දැනගන්න ඕන අපි සාමාන්‍ය ආණ්ඩුවක් නොවේ කියන එක. අපි සාමාන්‍ය රනිල් වික්‍රමසිංහ හරි කවුරු හරි කරපු විදියට වැඩ කරගෙන යන්නේ නැතුව මේ විප්ලවීය මැදිහත් වීමක් කරලා මේ ඒ මැදිහත් වීම කරන්න මේ ආණ්ඩුව දැනගන්න ඕන. ඒක මේ ආණ්ඩුව අතේ තියෙන වැඩක්. එතකොට දැන් නමුත් මිනිස්සු මේ අනිවාර්යයෙන්ම මේ අනිත් එක දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකට මිනිස්සු ඡන්ද දෙන්නේ ඒ විප්ලවීය අවශ්‍යතා ඉෂ්ට කරගන්න තමයි. නැතුව මේ අර නැත්තම් රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙන්න තිබ්බනේ. එතකොට මෙන්න මේ විදිහට මේ ඒ නිසා මේ ආණ්ඩුව පත් උනෙත් විප්ලවයකින්. එතකොට මේ මිනිස්සු ඒ විප්ලවය අපේක්ෂා කරා. නමුත් ඒ විප්ලවීය දී ගන්න මේ ආණ්ඩුවට හැකියාවක් තියෙනවද නැද්ද කියන එක මේ ආණ්ඩුව තීරණය කරන්න ඕන දෙයක්. එහෙම නැතුව මේක සාමාන්‍ය බලහුමාරුවක් නෙමෙයි. ඉතින් ඒක කියන තමයි මම උත්සාහ කරේ.